මම මිනිස්සුන්ට හරි ආදරේ. මොකද මෙච්චරක් ජීවත් වුණ ජීවිත කාලය ඇතුලේ මට තිබ්බ ලොකුම අඩුපාඩුව මිනිස්සු නිසා. පස්සේ කාලෙක දෙවියෝ ආශ්‍රය කළ බලපංකු කියලා වගේ මට කීප දෙනෙකු මුණ ගැස්සුවා. ඒ මිනිස්සු මට මිනිස්සු කවුද කියන හොඳට ඉගෙනුවා. දෙහියනේ කියලා දැන් මං ආසාවෙන් තනියම ජීවත් වෙනවා. ඒක මං දෙවියන්ගෙන් නොඉල්ලම මට ලැබුණු ලොකුම තෑග්ග. ඇත්ත තනිකම සුන්දර නෑ. හැබැයි ඒක මට මිනිස්සු එක්ක ඉද්දි ලැබුණ එක වේදනාවක්වත් නෑ. शोहरतें तो नहीं